දෙනාටම යහපතක් වේවා. මම මීපේ සිරි ධම්මරතන හාමුදුරුවෝ. එතකොට අපේ මහා සංඝ රත්නය මේ වෙන විට නිකාය වශයෙන් බෙදිලා ඒ වුණාට මේ සෑම නිකායකම ශාස්ත්‍රඥ වහන්සේ වෙන්නේ අපේ බුදු පියාණන් වහන්සේ. එහෙමනම් නිකාය වශයෙන් බෙදෙන එක සුදුසු දෙයක් නෙමෙයි. මගේ දැනුමේ හැටියට තිබිය යුත්තේ එකම නිකායයි. ඒ තමයි බුද්ධ නිකාය. එතකොට මේ වර්තමානයේ අපේ මේ නිකායවලුත් නැවත කොටස් දෙකකට බෙදෙන ස්වභාවයකටපත් වෙලා තියෙනවා. කොටසක් කියනවා බුදු පියාණන් වහන්සේ ඉන්දියාවේ කියලා. තවත් කොටසක් කියනවා බුදු පියාණන් වහන්සේ ලංකාවේ කියලා. එතකොට දැන් මෙතනදී දැන් මේ දෙපිරිස අන කොටා ගන්නවා. නොයෙක් විදියට මාධ්‍ය වලින් පහර ගන්නවා, ස්වාමීන් වහන්සේලාට අපහාස කරනවා. එතකොට මේක නිසා අන්‍යාගමිකයින්ට තමයි මේකේ වාසියක් ලබන්නේ. ඒ වගේමයි අපේ බුදුනු වැසියෝ දැන් අතරමං වෙලා ඉන්නේ. මක් නිසාද? ඒගොල්ලෝ හිතනවා දැන් අපි මේක බුදුහාමුදුරු ඉන්දියාවේ කියලා පිළිගන්නවද? ලංකාවේ කියලා පිළිගන්නවද? මේ ඇත්තනුත් දැන් අසරණ වෙලා ඉන්නේ. කවුරුත් අසරණ වෙලා ඉන්නේ. ස්වාමීන් වහන්සේලා ભેද බින්න වෙනවා. ඉතින් මේක බුදුහාමුදුරන්ට කරන ලොකුම අගෞරවයක්. දැන් පවුලක් ගත්තොත් දරුවෝ දෙපැත්තකට වෙලා ඇන කොටා ගන්නවා නම් ඒකේ අගෞරව තියෙන්නේ දෙමව්පියන්ටනේ. එතකොට මේ මහා සංඝ රත්නය වෙන අපේ පියාණේ බුදු පියාණන් වහන්සේ කෙනේ බුදු පියාණන් වහන්සේ කියන්නේ අන්න ඒකයි මම කිව්වේ මේක බුදුහාමුදුරට කරන ලොකුම අගෞරවයක් කියලා. ඉතින් මේ වර්තමානයේ ඇතිවෙච්ච මේ ප්‍රශ්නයට මල් ළඟ විසඳුමක් තියෙනවා. එතකොට මොකද්ද මගේ විසඳුම? මගෙන් බණ අහලා අපේ පන්සලට ආපු පිරිසක් මගෙන් බණ අහලා බොහොම පැහැදිලා එක මහත්තයෙක්, ඒ මහත්තයාගේ නම සිරිල් රන්දෙලිය. මේ මහත්තයා මගේ දුරකථනය ඉල්ලගත්තා. ඉල්ලගෙන මෙයා එංගලන්තේ පදිච්ච වෙන පුරස්භාවයේ ලැබුණු මහත්තයෙක්. මේ මහත්මයා එංගලන්තෙට ගිහලා මාළව්වා සූම් තාක්ෂණයේ ඔස්සේ ධර්ම දේශනා 5ක් කරගත්තා. ඒ ලොකු පිරිසකට මේ ධර්මය අහන්න සැලැස්සුවා. ඊට පස්සේ මේ සෑම දෙනාම බොහෝ පැහැදිලා අපිව ගෙන්න ගත්ත එංගලන්තෙට. ඒකට මම එංගලන්තෙට ගියේ 2023 පළවෙනි මාසේ 20 වෙනිදා. එතකොට මේ තියෙන්නේ මගේ પાස්පෝර්ට් එක. ඔන්න තියෙනවා මගේ පින්තූරෙත් එක්කම. ඊළඟට එංගලන්තෙට ගිහිපු මේ තියෙන එංගලන්තෙන් ලැබිච්ච මුද්‍රාව ඔය තියෙන්නේ. මට මේ බොරුවක් කියනවා නෙවෙයි, මට බොරුවක් කියන්න කිසිම වමනාවක් නැහැ. මම සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරන කෙනෙක්. එතකොට මේ එංගලන්තේ ගමනේදී මට වැදගත්ම දෙයක් කරගන්න ලැබුණා. ඒ තමයි මට බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකට යන්න අවකාශය ලැබුණා.
එතකොට මේක සනාථ කරන්න ඕන නිසා මම බ්‍රිටිෂ් ලයිබ්‍රරි කාඩ් එකත් මං ගාව තාම තියෙනවා. මේ තියෙන්නේ මේ බ්‍රිටිෂ් ලයිබ්‍රරි කාඩ් එක. මම මේ ඒ ලයිබ්‍රරියෙන් දෙන කාඩ් එක මේක අවුරුද්දක් මේ යනකම් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මම එහෙ වැසියෙක් නොවන නිසා එහෙ වැසියන්ට නම් අවුරුදු 2ක් භාවිතා කරනකොට මේ ලයිබ්‍රරි කාඩ් එක අනිත් පැත්ත. එතකොට මේ ලයිබ්‍රරියට ගිහිපු එකේ වැදගත්කම මොකද්ද? මේ ලයිබ්‍රරි එකේ තියෙනවා අපේ පැරණි පොතපත ඔක්කොම ශාන්ති කර්ම ඉඳන්ම තියෙනවා. එතකොට ශාන්ති කර්ම පොත් ටික තියෙනවා, අපේ ත්‍රිපිටක පොත් ටික තියෙනවා, ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ලිය පුරාණපත්වල ලියලා තියෙනවා, තඹපත්වල තියෙනවා, සතිපට්ඨාන සූත්‍රයේ ලියලා. ඒ වගේම වැදගත්ම දේ තමයි ජම්බුද්දීප කඩයිම් පොත් තිබුණා. මේ ජම්බුද්දීප කඩයිම් පොත් ඔක්කොම පුස්කොළ පොත්වල ලියලා තියෙනවා. ඒවා ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. පුදුම ආරක්ෂාවක් විතර තියෙන්නේ. ඒ හතර පැත්තෙන්ම ඉන්නෝ අපි කෙරෙහි බලාගෙන. ඊළඟ කැමරාවලුත් එහෙමයි. ෆොටෝ ගැනීම තහනම් කියලා සෑම තැනම බෝඩ් ගහලා තියෙන්නේ. ඒක වැදගත්ම දේ මොකද? මේ ජම්බුද්දීප කඩයිම්. ජම්බුද්දීපේ කියන්නේ මොකටද? බුදු පියාණන් වහන්සේ ජන්මයේ දීපු දීපය, බුදුන් උපන් දීපේනේ ජම්බුද්දීපේ කිව්වේ. ඒ කඩීම් කියන්නේ මායිම් කියන අර්ථය. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේලාටත් පින්වත් බෞද්ධ වැසියන්ටත් මම මේ දැනගන්න කියන්නේ. එතකොට මේ මායිම් වල නංගොත්තන් තිබුණේ ඔක්කොම අපේ රටේ නගරවල ගම්වල නම් තමයි තිබුණේ මේ මායිම් වශයෙන්. මේවයි දුර සඳහන් කරලා තිබුණේ ගව් වශයෙන්. අහවල් තැනට ගව් මෙච්චරයි, අහවල් තැනට ගව් මෙච්චරයි, මේ ආදී වශයෙන් තමයි මේ මායිම් වල නම් තිබුණේ. එතකොට මම හිතනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් මෙතන තියෙනවා කියලා. තව දුරටත් මේක තේරුම් කරගන්න බැරි නම් මේක මම මේ කියන දේ පිළිගන්නේ නැති ඇත්තෝ ඉන්නවනම් මට කිසියම් උදව්වක් කරන්න පුළුවන්. මේ ගැන බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා පිළිගන්නම කැමති නැත්නම් මේ සම්මතයේ තුලම නම් ඔබ ඉන්න කැමති කවුරු හෝ ඔබට මට උදව් කරන්න පුළුවන් මේකේ යථාර්ථය දැන ගැනීම සඳහා. හැබැයි මට වේදම් කරන්න මුදල් නැහැ. මේක බුදු පියාණන් වහන්සේ ලංකාවේ කියලා පිළිගන්නේ නැත්නම් එහෙම නැත්නම් මම මේ කරන ප්‍රකාශය තේරුම් කරගන්න බැරි නම් පිළිගන්න බැරි නම් කාට හෝ පුළුවන්කමක් තියෙනවා නම් එංගලන්තයට යාම සඳහා වේදම් දරන්න. මට වේදම් කරන්න පුළුවන් කමක් නැහැ. ඔබ වේදම් කරන් යනවා නම් එංගලන්තයට මට පුළුවන්කම තියෙනවා ඒ යන ඇත්තන්ට 3 දිනකට විතර වැඩි පිරිසකට ගන්නත් බෑ. 3 දිනකට මම දෙන්නම් chance එක. ඒ ඇත්තන්ට එංගලන්තේ බහිනකොටම වාහන සපයලා දෙන්නම්, නවාතනක් දෙන්නම්. ඒ වගේම මේ යන ඇත්තන්ට බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකට යාම සඳහා අවශ්‍ය පහසුකම් ටික මට පුළුවන් සලසලා දෙන්න. මම මේ මහතුරුත් එක්ක කතා කරලායි මේ වීඩියෝ එක කරන්නේ. අපේ රන්දෙනිය මහත්තයත් එක්ක කතා කළා. ඒ රන්දෙනිය මහත්තයත් බොහොම මේ කනස්සල්ලටපත් වෙලා තියෙන මේ ලංකාවේ මේ සිදුවෙන දේවල් ගැන. ඉතින් ඒ මහත්තයත් බොහොම එකඟතාවයටපත් වුණා. කැමැති ඕනම කෙනෙකුට බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා පිළි නොගන්න ඕනම කෙනෙකුට භික්ෂුන් වහන්සේලාට වුණත් බෞද්ධ ගිහි ජනතාවට වුණත් යන්න පුළුවන්කම තියෙනවා නම් හැබැයි වේදම් කරන්න ඕනේ. නවාතැන් වලට එහෙ දවස් 3කට විතර අපි ඉඩ සලසලා දෙන්න. දවස් 3ක් නැවතිලා ඉන්න ඔයයන්ට ඉඩ පහසුව සලසලා දෙන්න පුළුවන්. ඒක මට කරන්න පුළුවන්. ඒ පිළිබඳව මම සහතික වෙනවා. ඔයයන්ගේ ආරක්ෂාව, ඒ කෑම බීම්, ඉඳුම් හිටුම්, ඒ වගේම බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකට දන්නේ නැහැ ඔයගොල්ලන්ට යන්න. ඒ මහතුරු ඔක්කොම ගෙනිහිල්ලා මඟ පෙන්නලා ඒ පොත්පත් ටික පරිශීලනය කරන්න මේ යන ඇත්තන්ට ඒ පහසුකම් සලස්වලා දෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මේකයි මට කියන්න තියෙන්නේ. මමත් භික්ෂුවක් වශයෙන් මේ ස්වාමීන් වහන්සේලා අතර ભેද බින්න ඇති වෙන එක
බලන් ඉන්න බැරිම තැනයි මම මේ බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ඇතිවේ තිබෙන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් තමයි මම මේ ප්‍රකාශය කරන්නේ. එහෙමනම් කාටත් භික්ෂු මේ අපේ රටේ ඉන්නා වූ මහා සංඝරත්නයටත් බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස තමයි මම මේ ප්‍රකාශය කරන්නේ. එහෙමනම් සෑම දිනාටම යහපතක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෛත්‍යරුවන් සරණයි, සුවපත් වේවා.